ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ 90 දශකයේහි ඇමරිකාවේ සිදුවුණු ඉතාමත් බිහිසුණු ත්‍රිපුද්ගල ඝාතනයක් ගැනයි. සෑම මොහොතකම වඩාත් ව්‍යාකූලත්වයට පත්කරන සාක්ෂි රැසකින් හා අදටත් විසඳුමක් නැති නඩු තීන්දුවකින් යුක්ත මෙම සංවේදී සිදුවීම ලොව පුරා සිටින අපරාධ විද්‍යා පරීක්ෂකයින්ගේ හා නීතිඥවරුන්ගේ නොමද අවධානයට ලක් වූ අපරාධ නඩුවක් බවට පත්වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ඇත්තටම එදා මොකක්දුනේ කියලා බලන්න. වර්ෂය 1993 දිනය මැයි 5. ආර්කන්සාසි බටහිර මෙම්ෆිස් නගරය ඉතාමත් සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතුවල නිරත වුණා. අටහැවරදි විය පසු වූ ස්ටීව් බ්‍රාන්ච්, ක්‍රිස්ටෝපර් බයර්ස් හා මයිකල් මූවර්ද සුපුරුදු පරිදි සිය පාසලට ගොස් ඉගෙනීමේ කටයුතු සිදු කර නැවත නිවෙස් බලා පැමිණියා. මොවුන් තිදෙනාම අසල්වාසීන් වන අතර නිතරම එකට ගමන් බිමන් යාමට මෙන්ම සෙල්ලම් කිරීමටද පුරුදුව සිටියා. එදා සවසත් ඔවුන් තිදෙනා බයිසිකල් පැදීම සඳහා පිටත් වී තිබුණු අතර ඔවුන් ඒ සඳහා අසල වූ රොබින් හුඩ් හිල්ස් නැමති කුඩා වනවදුර තෝරගත්තා. එම තෝරා ගැනීම තම ජීවිතයේ සිදු කළ අවසානම තෝරා ගැනීම ලෙස ඔවුන් සිහිනකින්වත් සිතන්නට නැතුව ඇති. මේ ආකාරයට පැය කිහිපයක් ගත වුණා. පළමුව ස්ටීව්ගේ මව ස්ටීව් වෙනදාට වඩා ගෙදරේමට ප්‍රමාද බව තේරුම් ගත්තා. ඒ බව ස්ටීව්ගේ සුළු පියා වෙන ටෙරි හොබ්ස්ට පවසා. ඇය සිය සේවා මුරේ සඳහා පිටව යනවා. මොහොතින් මොහොත ගතවුවත් ස්ටීව් හෝ අනෙක් දරුවන් දෙදෙනා නැවත පැමිණියේ නැහැ. මේ පිළිබඳව කලබල වන දරුවන්ගේ දෙමව්පියන් වහාම බටහිර මෙම්ෆිස් පොලිසිය දැනුවත් කරන අතර ඔවුන් දෙමව්පියන්ගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගන්නවා. බටහිර මෙම්ෆිස් පොලිසියට එදිනම රාත්‍රියේ තවත් සිදුවීමක් වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ අවන්හලකට කළු ජාතික පුද්ගලයෙකු කඩා වැටි එහි කලබලයක සිද්ධියක්. එම අවන්හලේ කළමනාකරු පවසන පරිදි ඔහුගේ ශරීරය මඩෙන් හා රුධිරයෙන් වැසී තිබුණු අතර ඔහු කාන්තා විවේකාගාරය තුළට කඩා වැද ඉන් අනතුරුව පලා ගොස් තිබෙනවා. නමුත් පොලිසියට එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙනවා. රාත්‍රිය වන විටත් දරුවන් නැවත නොපැමිණීම මුළු නගරයේම අවධානය ඒ වෙත යොමුවීමට හේතු වෙනවා. පොලිසිය දිගින් දිගටම දරුවන් සොයා මෙහෙයුම් දියත් කළත් එය සාර්ථක වෙන්නේ නෑ. මේ ආකාරයට මැයි 5 වෙනිදා දිනය අවසන් වෙනවා. ඊට පසුදා මැයි 6 එම ඉරණම්කාරී දිනය උදා වුණා. මේ වෙනකොටත් මුළු නගරයේම මිනිසුන් දරුවන් සොයා ගැනීමේ අදහසින් පොලිසියේ මෙහෙයුම්වලට උපකාර කරන්නට පටන් ගන්නවා. ඔවුන් රොබින් හුඩ් හිල්සි සෑම අඟලක්ම ඉතාම විමසිල්ලෙන් පරීක්ෂා කරනවා. නමුත් ඔවුන්ට කිසිදු හෝඩුවාවක් හමු වෙන්නේ නැහැ. දරුවන් පනපිටින් සොයා ගැනීමේ අදහස කෙමින් ඈත් වෙන්නට පටන් ගන්නවා. මේ අතරවාරයේ මෙම වනලැහැබ අසලින් ගලා යන කුඩා දියපාරක සෙවීම් කටයුතු කරගෙන යන පොලිස් බටයෙකුට දරුවෙකුගේ යයි කිව හැකි කළු පැහැති සපත්තුවක් හමු වෙනවා. ඒ අනුව එම දියපාර පරීක්ෂණයකට ලක්කිරීමේදී සියලු බලාපොරොත්තු බිඳහෙළමින් දරුවන් තිදෙනාගේ මලසිරුරු හමු වෙනවා. එම දර්ශනය පොලිස් බටයන් පවා අතිශය කම්පාවකට පත් කළ දර්ශනයක් බව පසුව ඔවුන් ප්‍රකාශ කර සිටියා. ඉතාමත් සාහසික ලෙස එම දරුවන් නිරුවත් කර ඔවුන්ගේ සපත්තුවල ලේස්වලින් ඔවුන්ව හොක්ටයි නැමති ඉතාමත් කුරිරු ආකාරයේ ගැටයක් මගින් සිරකර මරුමුවට පත්කර තිබෙනවා. මලසිරුරුවල පහරදීම් සලකුණු හා ක්‍රිස්ටෝපර් බයර්ස් දරුවාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඉතා දරුණු තුවාලද නිරීක්ෂණය කර තිබෙනවා. මෙම සොයා ගැනීමත් සමග මහජනතාවගේ අවධානය විශාල වශයෙන් මේ සඳහා ලැබෙන අතර මාධ්‍ය හා පුරවැසියන් විසින් පොලිස් දෙපාර්තමේන්තුවට විශාල පීඩනයක් එල්ල කරමින් මේ සිද්ධියට සම්බන්ධ ඝාතකයින් වහා අත්අඩංගුවට ගැනීමට බල කරනවා.
මෙම සිද්ධිය වාර්තාවීමත් සමගම පොලිසිය වහාම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පටන් ගන්නවා. එහිදී විකි හච්චසන් නැමති කාන්තාවගේ ප්‍රකාශයත් සමග පරීක්ෂණ වෙනමම මාර්ගයකට යොමු වෙනවා. ඇය පවසන පරිදි මෙය හුදෙක් මනුෂ්‍ය ඝාතනයක් නොව සාතනික ආගමෙහි එන බිලි පූජාවක් බවත් ඇයත් එවැනි පූජා සඳහා සහභාගී වී ඇතත් එහි බරපතලකම දැනගෙන එයින් ඉවත් වූ බවත්ය. තවද ඇගේ ප්‍රකාශය සඳහන් වන පරිදි ඇයට මෙම ආගම ගැන පවසා ඇත්තේ එම ප්‍රදේශයේම ජීවත් වන ඩේමියන් ඉකෝල්ස් හා ජේසන් බෝල්ඩ්වින් යන තරුණයින් දෙදෙනා වන අතර ඔවුන්ව ඇයට හඳුන්වා දී ඇත්තේ ජෙසී මිස්කෙලී නැමති පුද්ගලයායි. මේ අතරතුර විකි හච්චසන්ගේ පුත්‍රයා වන අටහැවරදි ආරෝන් හච්චසන් ඇසින්දුටු සාක්ෂිකරුවෙකු ලෙසට ඉදිරිපත් කරනවා. මෙම දරුවාගේ ප්‍රකාශයට අනුව පෙර නම් කළ ඩේමියන් ඉකෝල්ස් හා ජේසන් බෝල්ඩ්වින් හා ජෙසී මිස්කෙලී යන අය විසින් දරුවන් තිදෙනා සාතනික බිලි පූජාවක් සඳහා ඝාතනය කළ බවත් ඔවුන් දරුවන්ගේ රුධිරය පානය කළ බවත් සඳහන් වෙනවා. මෙම ප්‍රකාශත් සමගම වහාම ක්‍රියාත්මක වන පොලිසිය වහාම ජෙසී මිස්කෙලීව අත්අඩංගුවට ගන්නවා. එහිදී පැය 12ක පමණ ඉතා දීර්ඝ ප්‍රශ්න කිරීමකට ඔහුව ලක් කරනවා. ජෙසී අනු සාමාන්‍ය මිනිසෙකුට වඩා මදක් බුද්ධියෙන් අඩු පුද්ගලයෙක් වන අතර ඒ වන විට ඔහුට වයස අවුරුදු 17ක් පමණ වුණා. එහිදී ඔහු අදාළ සිදුවීම පාපොච්චාරණය කළ අතර ඩේමියන් හා ජේසන් දරුවන් ඝාතනය කළ බවට ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශත් සමග මුළු සමාජයම සලිත කරමින් සාතනික ආගම පිළිබඳ කතිකාවතක් ඇති වුණා. මෙම තරුණයන් කළු පැහැති ඇඳුම් ඇඳීමට ප්‍රිය කිරීමත් හෙවි මෙටල් සංගීතය ඇසීමට ප්‍රිය කිරීමත් නිසා මෙම තත්ත්වය මහජනතාව තදින් විශ්වාස කරන්නට වුණා. ඉන් අනතුරුව තවත් බොහෝ අයගේ සාක්ෂි දීම නිසා මෙම තරුණයන් තිදෙනාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගියා. මෙම අධිකරණ කටයුතු සමස්ත සමාජයේම අවධානය දිනා ගැනීමට සමත් වුණා. විවිධ ප්‍රකාශ සහිත පත්‍රිකා 13000ක් පැය දහස් ගණනක ප්‍රශ්න කිරීම සහිත වීඩියෝ පට නිසා මෙම නඩුව වඩාත් සංකීර්ණ වුණා. ඊටත් වඩා සමාජයෙන් සාතනික ආගමට එරෙහිව එල්ලවන පීඩනය නිසාද මෙම නඩුව ඉතා සුවිශේෂී එකක් වුණා. සාක්ෂි කූඩුවට නගින සියල්ලන්ම තරුණයින් තිදෙනා වරදකරුවන් කරමින් සාක්ෂි දුන්නා. නමුත් මෙම සාක්ෂිවල කිසියම් පරස්පරතාවයක් තිබෙන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් මතු කළ අතර ජෙසී මිස්කෙලීගේ පාපොච්චාරණයේ ඇති අපැහැදිලි තැන් හා අනිකුත් සාක්ෂි සමග නොගැලපෙන තැන් ඇති බවත් සමහර සාක්ෂි පූර්ව නිගමනයකට ලක්ව ඇති බවත් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයද සැක සහිත වන බවත් ඔවුන් සාක්ෂි සටහන් කර තිබූ ආකාරය ගැන ප්‍රශ්න පැන නගිනවා. තවද පොලිසිය විසින් භෞතික සාක්ෂි එනම් ඇඟිලි සලකුණු හෝ DNA සාම්පල් පිළිබඳ කිසිදු විමර්ශනයක් පවත්වා නොමැති අතර සම්පූර්ණයෙන්ම වාචික සාක්ෂි මත පදනම්ව මෙම චෝදනාව ගොනු කර ඇති බවට පැහැදිලි වෙනවා. තවද සිද්ධිය සිදු වූ රාත්‍රියේ ප්‍රදේශයේ අවන්හලකට කඩා වැදුණු පුද්ගලයා අල්ලා ගැනීමට නොහැකි වීමත් එම ස්ථානයේදී ලබාගත් රුධිර සාම්පල අස්ථානගත වීම නිසා ඒවා DNA විශ්ලේෂණයකට යොමු නොවීමත් නිසා මෙම නඩුවට අදාළ විය හැකි ප්‍රබල සාක්ෂියක් අහිමි කර ගැනීමද සිදු වෙලා තියෙනවා. පොලිසිය මෙම අපරාධය ඉක්මනින් අවසන් කර ජනතාවගෙන් එල්ලවන පීඩනය නැති කර ගැනීමට උත්සාහ කළ බවක් පෙනී ගිය අතර මුලදී සාක්ෂි ලබා දුන් විකි හච්චසන් පසුව තම ජීවිතයට මරණ තර්ජන ඇති බව පවසා වැඩිදුර ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී ඇති අතර ඇයගේ පුත්‍රයාගේ කට උත්තරයද සිය යහළුවන්ට සිදු වූ දේ නිසා මානසික ව්‍යාකූලත්වයකට පත්ව දුන් ප්‍රකාශයක් ලෙසට වෙනස් වෙනවා. නමුත් මේ සියල්ල සලකා බලමින් බටහිර මෙම්ෆිස් අධිකරණය විසින් දීර්ඝ නඩු තීන්දුවකට පසුව එවක වයස අවුරුදු 18ක් වූ ඩේමියන්
නිකෝල්ස්ව මරණීය දණ්ඩනයට යටත් කරන අතර වයස 16ක් වූ ජේසන් බෝල්ඩ්වින්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකටත් ජෙසි මිස්කෙලිව වසර 40කට සිරගත කිරීමටත් නියෝග කරමින් නඩුව අවසානයකට පත්වෙනවා. මේ ආකාරයට අවුරුදු කීපයක් ගතව යනවා. 2007 වර්ෂයේදී මෙම නඩුව හා සම්බන්ධ විශේෂ සාක්ෂියක් හමු වෙනවා. මියගිය දරුවන් ගැටගසා තිබුණු සපත්තු ලේස් අතර තිබී ස්ටීව්ගේ සුළු පියා වන ටෙරි හොප්ස්ගේ DNA වලට සමාන කෙස් ගසක් හමු වෙනවා. නමුත් මේ පිළිබඳව පොලිසිය අවධානය යොමු නොකරන අතර ටෙරි හොප්ස් මීට පෙරත් ළමා අපචාර සිද්ධියකට වරදකරුවෙකු වූ අයෙකු බවත් සඳහන් වෙනවා. එමෙන්ම ක්‍රිස්ටෝපර් බීයර්ස් දරුවාගේ ලිංගාශ්‍රිත පෙදෙස් වූ තුවාල මාළුන් හෝ ඉබ්බන් නිසා සිදු වූ දෙයක් බවත් පසුව හොයා ගන්නවා. මෙම නඩුවෙහි ඇති සංකීර්ණ භාවය නිසාම වරදකරුවන් ලෙස ඍජුව චෝදනා කළ නොහැකි ඩේමියන්, ජේසන් හා ජෙසී යන අයවලුන්ව 2011 වර්ෂයේදී අභියාචනාවක් මගින් නිදහස් කරනු ලබනවා. ඊට හේතු වෙන්නේ සමාජයේ විවිධ තලවල පුද්ගලයන්, නළු නිළියන්, ගායකින් ආදිය මොවුන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමගයි. මොවුන් නිදහස් කර ගැනීම යක්ෂ වන්දනාකරුවන්ගේම උපායක්ද? ඇත්තටම මෙම සාහසික ඝාතනය කළේ කවුද? මෙම තරුණයන්ම එය සිදු කළාද? නැතහොත් සිය සුළු පියාගේ අතින් ස්ටීව්ට මරණයට පත්වන්නට සිදු වුණාද? මෙම සියලු තර්ක බිඳ දමමින් මෙයට තෙවනි පාර්ශවයක පුද්ගලයෙකු සම්බන්ධ වුණාද? පිළිතුර අදටත් අභිරහසක්. කිසියම් දිනක මෙම අභිරහස අපරාධ විද්‍යාවට පින් සිදුවන්නට හෙළි වෙයිද? මුලින්ම සඳහන් කළා වගේම අධිකරණ ඉතිහාසයේ ඉතා සුවිශේෂී නඩුවක් ලෙසට මෙය හඳුන්වන්නට පුළුවන්. එම නිසාම මෙම සිදුවීම අලලා කෘතිමෙන්ම වාර්තා චිත්‍රපට පවා නිපදවලා තියෙනවා. ඒවා අතරින් 2013 වර්ෂයේදී නිර්මාණය වුණු Devils Cannot නැමැති චිත්‍රපටය විශේෂ ස්ථානයක් ගන්නවා. ඉතින් අපරාධ විද්‍යාවට ආදරය කරන ඔබ සියලු දෙනාම අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසට මෙය හඳුන්වන්නට පුළුවන්. එහෙනම් මතක් කරලා ඒකත් බලන්න කියලා ඉල්ලමින් අදට ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්. ලස්සනට පිළිවෙලට අඳන් ගියාට කට නිසා අපහසුතාවයට පත්වෙනවා නම් වැඩක් නැහැ නේද? ලස්සන සිනහවක් එක්ක නැවුම් බවෙන් කතා කරන්න ඔබ කැමතිද? මෙන්න විසඳුම. සීගිරි ස්මයිල්. මූණමල් පොතු, බැබිල, බුලු, නෙල්ලි, කුරුඳු, කරාබු නැටි, යවක්ෂර ලුණු යනාදී තවත් දිව්‍යමය ඖෂධීය ශාකයන් වැඩි ගණනක් පාවිච්චි කර පුරාණ රහස් වට්ටෝරුවකින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සාදා ඇති මෙය අපගේ මුඛය රෝග රසකට ප්‍රත්‍යක්ෂ ශාකසාර දීරයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. විදුරු මස් වලින් ලේ ගැලීම, දත් කැක්කුම, කටගඳ ගැසීම, උගුරා සාධනය, විදුරු මස් දියවීම, මුඛයේ පිබිලි, දත් දිරා යාම, දත්වල මැලියම් බැඳීම, දත් කුහර ඇතිවීම, දිවේ මැලියම් ඇතිවීම වැනි මුඛ රෝග රැසක් නිසා අපි ආස කෑමක් කන්න බැහැ නේද? තවත් කෙනෙක් ඉස්සරහා නිදහසේ කතා කරන්න බැහැ නේද? එහෙනම් අපි ඉක්මනට සීගිරි ස්මයිල් එකක් ඕඩර් කරමු. බෝතලේ හොඳින් සොලවා උදේට සහ රැට මුඛය තුල තබාගෙන හොඳට කලවම් කර ගනිමින් විනාඩි 2කින් හොඳට මුඛය සෝදා ඉවත් කරන්න. වෙනස හඳුන ගනිමින් ලස්සන හිනාවකට නැවුම් මුඛයකට හිමිකම් කියන්න. කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙකුට මේ භාවිතා කරන්න පුළුවන්. අතුරු ආබාධ කිසිවක් නැත. සෞඛ්‍යමත් මුඛයකට හිමිකම් කියන්න ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකරයන්ගේ තවත් එක් ඖෂධීය නිපැයුමක් වන සීගිරි ස්මයිල් නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.